ආයිබෝවන් අපි ආසෙරිනේ විලා වගේ නෑ ඔව් අසරණ වුණා තමයි අපේ ජනතාව අසරණ වුණා ලොකු ඛේදනීය තත්යකට මුහුණ දුන්නා පළමුවෙන්ම අපි ඒ අයට උපදිනා ආත්මවල අකල් මරණ නොවේවා ඒ අය උතුම් නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු මුලින්ම නේද අපි අසරණ වෙලා නැහැ මොකද අපිට රටවල් වලින් ගොඩාක් මේ තත්ත්වය දැකලා ගොඩාක් ආධාර උපකාර ඒගොල්ලෝ ගොඩාක් සංවේදී වෙලා අපිට ලැබුණා නේද? ඒ වගේම අපි මේ පුංචි ශ්‍රී ලංකාවේ උතුම් මහා සංඝරත්නය පෙරමුණ අරගෙන මේ හැම පන්සලකම හැම දෙයක්ම එකතු කරමින් යනවා. එයාට ගිහින් දෙනවා. තවත් ඒ වගේම තවත් මේ අපේ මහ ජනතාව අස්සක් මුල්ලක් නෑ අර ಜಾති ආගම් කුල ભેද නැතුව පක්ෂ විපක්ෂ නැතුව අපේ රජයත් පෙරමුණ අරගෙන හැම අතින්ම මේ පුංචි ශ්‍රී ලංකාවේ මිනිස්සු ඒකයි හරිම ශක්තිමත් විපතක් වුණාම ඔක්කොම එකට එකතු වෙනවා එකතු වෙලා ඒකට වුමනා දේ වෙලාවට කරන්න අපේ ශක්තිය තියෙනවා නේද එදත් එකයි අපි අදත් එකයි පුරාණෙත් අදත් අපේ මිනිස්සු හරියට එකමුතුයි මේ වෙලාවේදී. ඒ වගේම විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය හුඟ මෙහෙවරක් කරනවා. අපිත් ගොඩක් දේවල් දකින්න කරන්නේ ඒකෙන් නේද? ඒ වගේම අපේ මේ මහා සංඝරත්නය පන්සල්වල පිරිත් කියනවා ගොඩාක් දේවල් කරනවා. ඒ වගේම මම දැක්කා මේ අපේ මේ කැස්බෑව විජේසුන්දරාරාම විහාරස්ථානයේ අපි මේ දවස්වල ඒ භාණ්ඩ ද්‍රව්‍ය එකතු කරමින් යනවා. ඒ අයටගේ අතටම ගිහින් දෙන්න අපේ ස්වාමීන් වහන්සේලා පෙරමුණ අරගෙන තියෙනවා අපේ පන්සලේ. ඉතින් ඒ අවස්ථාවේ භාණ්ඩ අපි සූදානම් කිරීමේදී සැකසීමේදී මම දැක්කා එක අවස්ථාවක හාල් ප්‍රමාණයක් පොඩි බෑග් එක shopping බෑග් එකක දාලා ඒකට හාල් මනින හුණ්ඩුවක් දාලා තිබුණා. එතකොට ඒ ගෙදර ඒ දේ ගෙනත් දීපු කෙනා කොච්චර සංවේදී වෙලා තියෙනවද නේද? ඒ වගේම මම තව අවස්ථාවක දැක්ක පුංචි දරුවෙක් එයාගේ ඉස්කෝලේ ගෙනියන පැන්සල් පෙට්ටිය. ඒක ඇතුළේ ඇරලා බැලුවාම තිබුණා ඒකේ පැන්සල් පෑන් මකන. එතකොට ආයකටු ඇල්පෙනිති ඒ කියන්නේ යා එදිනෙදා ඒ පාවිච්චි කරන පැන්සල් පෙට්ටිය ඒ තරම්ම මේ පුංචි දරුවෝ සංවේදී සමහර අය කැට කඩලා මුදල් දීලා තිබුණා. ඒ වගේම හරිම මේ අපිට හරිම දුකයි ඒව දකිනකොට මේ ඇත්තෙන්ම මේ වෙච්ච විපත අපිට හරි මේ දුකයි. ඉතින් කරන්න දෙයක් නැහැ අපිට ප්‍රාර්ථනා කරන්න ඕනේ මෙවන් විපතක්. මොකද අපේ ශ්‍රී ලංකාව කියන්නේ ත්‍රිවිධ රත්නය ජීවමාන වැඩ සිටින තැනක් නේද? බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නත්‍රය ජීවමාන වැඩ සිටින තැනක්. ඒ වගේම සියලු දෙවියන්ගේ රැකවරණ ආශිර්වාදය ලැබීමෙන් ඉදිරියටත් අපේ දානපතියන්ගේ අපේ රාජ්‍යයේ පිට රටවල් වලින් අපිට ආධාර උපකාර ලැබිලා මේ අයට ගෙවල් දොරවල් හදලා දීලා මේ අය යථා තත්ත්වයට උනට කැඩිච්ච මානසිකත්වේ නම් ගන්න අමාරුයි. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද්ද කරන්නේ? වෙච්ච විපත දැන් වෙලා ඉවරයි. නැවත මෙවන් විපතක් නොවෙන්න අපි වග බලා ගන්න ඕනේ. ඒක නිසා අපි හරියට දුක් වෙනවා. හරිම සංවේදී. අපිට කන්න බත් කට අතට ගත්තත් නිදා ගන්න ගියත් අපිට අය අද අසරණ වෙලා තැන් වල මොකුත් නැතුව තිබිච්ච අය නෙමෙයිනේ. හැමදේම තිබිච්ච අය. ඒගොල්ලෝ අසරණ වෙලා ඉන්නේ. ඉතින් අපිට මේ හරිම දුකයි, හරිම සංවේදී. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මෙවන් අකල් මරණ කිසිම කෙනෙකුට, කිසිම රටවැසියෙකුට, ලෝකවාසී ජනතාවට නොවේවා. ඒ වගේම දෙවියන්ගේ රැකවරණ ආශිර්වාදය 365 වෙලෙම ලෝකවාසී ජනතාවට සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු නේද? එහෙනම් ගිහින් එන්නම් තෙරුවන් සරණයි.